විසින් දවස නැවුම් වැඩසටහන් රැගෙන එන නැවුම් හඬවල් නැවුම් රුවවල් රැගෙන එන එකම වැඩසටහන Chat and Sing with Abitha. අපිට දන් දෙසින් කතා කරනවා සම්බන්ධ වෙන්න. මොකද ගොඩක් අය අපේ රටේ ඉන්නවා ගීත ගායන දක්ෂ අය, දක්ෂතා තියෙන අය, ගායක ගායිකාවන්. ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරන තැනක් තමයි හොයන්නේ. ඉතින් ඒට සුදුසුම තැන තමයි Chat and Sing with Abitha මේ වේදිකාව. හැමෝටම ආරාධනා කරනවා සම්බන්ධ වෙන්න, කතා කරන්න 076 234 84 61 අපේ WhatsApp අංකයට. එහෙම නැත්නම් ඔබ මේ නරඹන Facebook මාධ්‍ය තුලිනුත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හැමෝටම අපි ආරාධනා කරනවා එක්වන්න, රොක් වන්න, ගීත ගයන්න Chat and Sing with Abitha සමගින්. එhmenan අපි හැරිමු අලුත් තරුව පිළිබඳව කතා කරන්න. අලුත් තරුවක් පෑවුවා Chat and Sing with අපේ මේ මැදිරියට. ඔහු නමින් රුවන් මහේන්ද්‍ර පෙරේරා. රුවන් ආයිබෝවන්. ආයිබෝවන්. රුවන් කොහින්ද ආවේ? මං කොළොන්නාවේ ඉඳන් ආවේ. හොඳයි. ඉතින් කොළොන්නාවේ ඉඳන් ආපු රුවන් මහේන්ද්‍ර පෙරේරා තමයි අද Chat and Sing with Abitha මේ වැඩසටහනේ ගීත පෙළක් ඔබ වෙනුවෙන්ම ගායනා කරන්නේ. දැන් ටික ටික දැනනවා උදුවප් සීතල දෙසැම්බර් මාසයේ කිට්ටුවෙම තියෙනවා. ඉතින් ඒ උදුවප් සීතලත් එක්ක අපි ජේසු බිරිඳාගේ උපන් දවස අපි සිහි ගන්වනවා දෙසැම්බර් මුලින්දම. ඒ මතකය අලුත් කරමින් තමයි මුල්ම ගීතය තෝරගත්තේ අද පායපු ගීතරුව රුවන් මහේන්ද්‍ර පෙරේරා ගායනා කරන්න. අනිල් භාරතී මහත්මයා ගායනා කරපු බෙත්ලෙහෙම් කියන ගීතය තමයි තෝරගත්තේ. අපි හමු රුවන්ගේ හඬින්.
වෙත කරුණා පිනිදිය ගලනා මුදු උල්පත ආදාදුන් ජේසු විලින්දා ජේසු විලින්දා බෙදෙන්ලෙන් පුරේ දිලිදු ගවලෙනි ඔරුව තුලේ සිසිලෙහිදයි ජේසු විලින්දා සාමිරජින්දා බෙදෙන්ලෙන් පුරේ දිලිදු ගවලෙනි ඔරුව තුලේ සිසිලෙහිදයි ජේසු විලින්දා සාමිරජින්දා ජේසු විලින්දා අද චැටන්සිං විත් අභිත මේ වේදිකා වර්ණවත් කරන්න පැමිණි ඔබ වෙනුවෙන් ගීත ගායනා කරන්න රුවන් මහින්ද්‍ර පෙරේරා. රුවන් පෞද්ගලික තොරතුරු දැනගන්නත් කැමති. මං වගේම මේ නරඹන අපේ දයාබර හිතවතුන් වෘත්තියෙන් මේ මම කියන්නේ කර්මාන්තක වෙල්ඩින් ඒ වගේ දේවල් තමයි කරන්නේ. එකක් නේ මට සෑම දෙයක්ම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හම්බෙන්නේ මොකද්ද? ඒ වැඩේ කරනවා. ඒ වගේම තමයි ඒ හැකියාවන් තියෙනවා වගේ තමයි ගීත ගායනයටත්. මට මතකයි මම මුලින්ම තර්ස්ටන් විද්‍යාලය ඉස්ලා ඉස්කෝලේ ගියේ. දෙවෙනි පන්තියේදී මට ඉංග්‍රීසි පොඩි ගීතයක් ගායනා කරන්න එක තරගයක්. මගේ සහායටිය මෙත්තා පොඩි පිළි කියලා මගේ යාළුවෙක්. එයාගේ මමත් ගුරුතුමියා. ඉතින් මගේ නන්ද හවුස් කියලා මගේ නිවාසෙ තිබ්බේ. ඒකේ මම මුලින්ම ගීතය ගායනා කළේ මට පළවෙනි ස්ථානේ හම්බ වුණා. ඒක තමයි මගේ එක. ඊට පස්සේ දහම් පාසලේදී නෙල්ලිගස්සත් සිරිදුට ගියා මගේ දහම් පාසල. දහම් පාසල් භක්තිගීත කණ්ඩායමේ හිටියා. එතනදී තමයි මම ඊට පස්සේ දිගටම මේ ගායනා කරන්න හැකියාව තියෙනවා කියලා මට තේරුණේ එතන. මොකද භක්ති කණ්ඩායමේ සාමාන්‍ය වයස අඩු මට අවුරුදු 11ක් විතර මට කියන්න සන්තෝෂයි රශ්මි සංගීතා මැඩම් අද එදා මාත් එක්ක ඒ දහම් පාසලේ එකට භක්තිගීත කණ්ඩායමේ හිටියා. ඉතින් හරි සතුටුයි. එතන තමයි මගේ ආරම්භය. ඔය විදිහට තමයි ගලාගෙන ආවේ ගායන පැත්තට ගායන හැකියාවට ආරම්භක අවස්ථාව මොහොත ඒ වගේ තමයි වුණේ. ඉතින් තවත් මියුරු ගීතයක් තෝරගත්ත අද ගීතරුව රුවන් මහින්ද්‍ර පෙරේරා ගායනා කරන්න ජිප්සි සංගීත කණ්ඩායමේ. ඒ කාලේ ඇහුණ ජනප්‍රියම ගීතය නේද රුවන්? ඇත්තටම මේ මම මේ සංගීතය කියන එකට යොමු වුණේ කණ්ඩායම් ගීතයට. එතකොට ගායකයන්ගේ නම් දන්නේ නැහැ. එතකොට මම Moonstones, Golden Chimes, Super Golden Chimes, La Bamba සරේනේ ඕව තමයි ඇහුවේ. ඇත්තට වෙන කිසිම සින්දුවක් ඇහුවේ නැහැ. නමුත් මම ජිප්සි සුනිල් මහත්මයාගේ අලුත් සින්දුවට වැඩිය ඒ කාලේ කණ්ඩායම් ගීත කියපු සින්දු දෙක තුනක් තුන එක හරි මිහිරි මම ඒකට කැමතියි. ඒ නිසාම තමයි අද තෝරගත්තේ චැට්ටන්සිං විත් අභීත තුලින් අද පායපු ගීතරුව රුවන් මහින්ද්‍ර පෙරේරා මේ ලස්සන ගීතය ජිප්සි සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරා මහත්මයා ගායනා කරපු මේ ගීතය ගායනා කරන්න. තවමත් මගේ මත
මා එය දැනගන්නේ අවදා කොයිබදි යලි හමු වේවිදේ කියා පැනයකි මා සිත පාරන්නේ ඔබ දුටු ඒ මුල් දිනේ සිදු සැමදේ තවමත් මගේ මතකයේ රැඳේ ලෙත් යුග මා දෙස යොමා මගේ උලසියේ කුමක් කියන්නටද සැරසුනේ කොට ගුවනට මුසු කොට මගේ රස හැඟුම් ඔබ වෙත ගියකින් එවන්නම් මතු දිනයක මගේ දෙලෙතට ඔබ හමු වෙනම් එදින නැවත මා පිනැරින්නම් ඔබ දුටු ඒ මුල් දිනේ සිදු සැමදේ තවමත් මගේ මතකයේ රැඳේ මෙත් යුග මා දෙස යොමා මගේ උලසියේ කුමක් කියන්නට සැරසුනේ එදා ජිප්සි සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරා ගායනා කරපු ගීතයක් හරිම ලස්සනට හරිම ලයාන්විතව අද ගායනා කරා රුවන් මහින්ද්‍ර පෙරේරා. රුවන් බොහොම කැමැත්තක් දක්වනවා කණ්ඩායම් සංගීතයට. අනිවාර්යයෙන්. ඉතින් මූන්ස්ටෝන් කියන එක අපිට අමතක කරන්න බෑ මේ සංගීත කණ්ඩායම් පිළිබඳ කතා කරනකොට. ඒත් එක්කම අමතක කරන්න බෑ ක්ලරන්ස් විජයවර්ධන කියන ඒ මහා කලාකරුවානේ. අනිවාර්යයෙන්. ඔහු ගැන කතා කර යුතුමයි අපි. මොකද මම මේ ක්ලරන්ස් මහත්මයාගේ ගීත තමයි කොතන ගියත් ඉස්සෙල්ලාම ගායනා කරන්නේ. මට එතනින් එහාට ඇත්තටම සංගීතයක් නෑ වාගේ. පැස ගියා අවර කිරේ ඉර කුදා කරලා මටල්ලෝ තිබුණා මතකයි මම ඉනිසි කරලා දෙලුම් මල් තිබුණු දෙවට දිගේ
පෙනුණු වගේ මට පාසල් යන්නට ලැබුණොත් හරිම අගේ දෙලුම් මල් තිබුණු දෙවට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුන් එල්ලන් මතකයි මගේ බාරේ මල් වගේ සිනාසුන් එල්ලන් මතකයි මගේ බාලේ පොඩි කාලේ රුවන්ගේ පොඩි කාලේ ගැන නම් මතක් කරා. මොකද ගීත ගායනට පෙළඹිච්ච ආකාරය, ඒ ජයග්‍රහණය කරපු ආකාරය පිළිබඳ පාසල යන කාලයේදී මතකය මුලින්ම ආරම්භයේදීම මතක් කරලා දුන්නා. ඊට පස්සේ ඔබේ පාසල් අධ්‍යාපනය පිළිබඳ මතක් කරොත් එහෙම මුලින්ම ඔබ තර්ස්න විද්‍යාලයට ගියේ. දිගටම තර්ස්න විද්‍යාලයේද? ඊට පස්සේ මම 6 වෙනි ශ්‍රේණිය දැන් නාලන්දේ. නමුත් මම කරගත්තේ පොඩි වැරද්දක් තිබ්බා. අර 6 වෙනි පන්තියේදී මේ විෂයන් තෝරගන්න දෙනවනේ. ඔව්. ඒ වෙලේ මම සංගීත වෙනුවට චිත්‍ර තෝරගත්තේ. මොකද මට අඳින්න පුළුවන්. මම 76 නාලන්දේට ගියේ. 76 දී. හොඳයි. මම යන කාලේ එඩ්වඩ් ජැගොඩ් සර් හිටියේ. නමුත් ඉතින් මේ මම සංගීතය කරේ නැති හින්දා මම සර් උගන්වන්නලාට අර දැලේ ලියලා බලන් ඉන්නවා. මොකද මම චිත්‍රනේ කළේ. නමුත් ඒ අඩුපාඩුව දැන් මට දැනුණා. මගේ මේ දැන් බිරිඳ එයා සෙට් වුණා. ඊට පස්සේ මගේ අර සංගීතය ඉවර වුණා. ඉතින් ඉවරම නෑ. මොකද මං හිතන්නේ මේ ඔබේ ගීත ගායනයේ පසුබිමින් නැත්තේ ඔබේ ආදරණීය බිරිඳ. මොකද ඔබ ළඟින්ම අද මැදිරි ඉදිරියේ ඉන්න ගීත අහගෙන මේ පටකති කිරීම කරනකොටත් අපි ගැන කතා කරමු මේ ගීතයෙන් පස්සේ. කීර්ති පැස්කොල් මහත්මයා ගායනා කරපු ගීතයක් තමයි තෝරගත්තේ. අද පායපු ගීතරුව රුවන් මහේන්ද්‍ර පෙරේරා.
රන්තරු පායේ අහස බලාගෙන ඇයි ඔබ තව ඉන්නේ මගේ අද දිනුවාදරය සොරාගෙන වෙන කෙකුණොය අද එන්නේ මිහිර සොයා ගිය මගේ ජීවයද කඳුලෙලිහා රසවන්නේ සමාවෙන් සුඳුරියේ තව මත්මා අතමයි වරද තියන්නේ සමාවෙන් සුඳුරියේ තව මත්මා අතමයි වරද තියන්නේ සමාවෙන් සුඳුරියේ තව මත්මා අතමයි වරද තියන්නේ කීර්ති පැස්කොල් මහත්මයා ගායනා කරපු ගීතයක් හරි ලස්සනට හරි ලයාන්විතව ඒ ගීතය ගායනා කරා අද පායපු ගීතරුව chat and sing with අභීත වේදිකාව රසවත් කරමින් රුවන් මහින්ද්‍ර පෙරේරා රුවන් ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ගීත ගායනා කරන්න ලැබෙන සහයෝගය කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වේ එතන ස්ටොප් එකක් තිබ්බම මොකද මම කසාද බැන්දට පස්සේ අර එලිමහනට යන්න එක නතර කළා. මොකද මට දුවලම 3 දෙනෙක් ඉන්නේ. සම්පූර්ණ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු සහ ගෙදර තමයි මගේ සම්පූර්ණ. ඒ කියන්නේ හැම පිරිමියෙක්ට උරුම වෙන දේ තමයි ඇති උනේ. අනිවාර්යෙන් මම මොකද මම යාළුවෝ ආශ්‍රය කරන්නේ නැහැ. මේ අරක්කු සිගරට් එක කසේවත් තියන්නේ. ඉතින් මට හින්ද අර මේ පිරිස නෑ එහෙම පිරිස නෑ සෙට් වෙන පිරිස නෑ ඒකින්ද මම ගෙදර තමයි මගේ අංක එක දැන් මම අවුරුදු 60 දැන් කසාද බැඳලා දරුවෝ දෙන්නෙක්ම එක දුවයි ඉන්නේ දැන් මුණුපුරෝ මිනිපිරියොත් ඉන්නවා දැන් මට මගේ සංගීත නිදහස මට ලැබුණා දැන් නෝන තමයි මට මගේ පිටින් තමයි මට දැන් සහයෝගය අනිවාර්යෙන් ඒ ගැන මම මතක් කරා කලින්ම දයාබර පිරිඳ පිළිබඳව ඉතින් එමනම් රුවන් බොහොම ස්තුතියි අද ගීත ගොන්නක්ම ගෙනාවා අපේ දයාබර හිතවතුන්ට chat and sing with අභීත මේ වේදිකාව නරඹන අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ අන්තිම සින්දුවට කලින් ඇත්තටම කියනවා නම් මේක මගේ බිරිඳ තමයි මෙහෙම වැඩසටහනක් තියෙන කියලා මට හොයලා දුන්නේ මේක මම හිතන්නේ අපි වාගේ කට්ටියට ලෝකෙට මූණ පෙන්වන්න හොඳ අවස්ථාවක් එතනින් ගහට කියන්න දෙයක් නැහැ මේක හරිම වටිනවා අතහැර යන බව දැනගන්නට ලැබුණා රහසින් මට ඇසුණා ඔබ රවටා නැත ඔබ හඬවා නැත දැන දැන මානම් වැරදි කළේ නැත ඔබ ගැන මට පුදුමයි වෙනසට තතුණු හැඟී අතට ඔබ අතහැර යන බව දැනගන්නට ලැබුණා රහසින් මට ඇසුණා
ගියේ මා පමණකි ළඟ දැන් ඔබ මාරිදවා යලි වෙනතක බැඳීලා අද දෙස ඔබ මා අතහැර යන බව දැනගන්නට ලැබුණා රහසින් මට ඇසුණා